ජය කියුන් අයියේ. මට හැමතිස්සම හිතෙනවා අපේ හංයුරාක සියදි විනාශ කරන්නේ නැහැ කියලා. අයියෝ ඒ කතාව මන් දැක්කා. හංයුරාක ගෑනු කෙනෙක්ව හම්බ වෙලා කතා කරන වීඩියෝ එකක්. ඒක හරි අමුතු එකක්. ඒ ගෑනු කෙනා හංයුරාකට කිව්වා ඒ මිනිස්සුකින් අයින් වෙන්න කියලා. නැත්තම් ඔයව මරයි කිව්වා. මොනවා? කවුද මේ මිනිස්සයා? ඒක මන් දන්නේ නැහැ. කොහෙද වීඩියෝ එක තියෙන්නේ? අපි ඒක පොලිසියට ගිහිල්ලා දෙමු. හන්නුරාගේ මරණය සියදි විනාශ ගැනීමක් නෙවෙයි නා. ඔයා ගැන තියෙන සැකෙත් නැති වෙනවනේ. පිස්සු වැඩ කරන්න හදන්න එපා. දැන් ඒක අමතක වෙගෙන යන්නේ. මොන හේකට දාපුව ඔය දේවල් ඇදලා ගන්නෙ? ඉතින් ඒ වීඩියෝ එක දැන් කොහෙද තියෙන්නේ? මට බලන්න පුළුවන්ද? ඒක දැන් නැති වෙලා. ඒක නැති වෙලා? ඔව් නැති වෙලා. මම මේ පාරක් දිනුවා. ඒක තමයි. අපි දැන් ගෙදර යමු නේද? හා? දැම්මම? දැම්ම කියලා කියන්නේ. එළියේ හිම වැටෙන්න කලින් ඉක්මන් කරලා ගෙදරට ය아가න්න ඕනේ. තව එක පාරක් කරමු. ගෙදර ගියා කියලා බලන් ඉන්න කෙනෙක් නැහැනේ. ඔයාට ඉතින් කවදාවත් හිටියේ නැහැනේ බලාගෙන ඉන්න කෙනෙක්. ඇත්ත. කවදාවත් හිටියේ නැහැ. ජොන්සන් ඊ ගෙදර ඇවිත් හිටියා නේද? එයා ගෙදර ගියාද? නෑ. එයාට අද රෑ කෑමකට යන්න තියෙනවා කියලා කිව්වා. හිමත් වැටෙනවා. අනිත් එක මේ සීතලෙත් එයාගේ ජීවිතේ මෙච්චර අනතුරේ වැටලා තියෙන වෙලාවෙත් තනිවම එහෙම යනවා කිසිම බයක් නැතුව. මං ඉතින් මොනව කරන්නද? ඕන දෙයක් වෙච්ච දෙයක්. ජොන්සන් ඊට කැමති කීප කෙනාව හම් වෙන්න ගියා වෙන්න බැරිද? ඕනේ. මට ඉතින් ඒවා කියන්න පුළුවන් හොඳ ඥානයක් තියෙනවානේ. මං හිතන්නේ ඔබතුමාට වැරදුනා. මාස දෙකක් තව ඉතුරු වෙලා තියෙනවා. ඔයාගේ දේපල ප්‍රශ්න නම් මම ඔක්කොම විසඳලා දැම්මා. හැබැයි මට හිතේ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. පරක්කුවේ කිව්ව නේද? පේන විදිහට ටිකක් මහන්සි වගේ. ඉස්සෙල්ල වාඩි වෙන්නකෝ. මේ මොනවද මේ? මේ තියෙන මං ආසම කරන කෑම. ඔයා කාලේ නේනෝ කිව්වේ. මොකද කන්නේ නැතුව ආවේ? මොකද කියනවනම් මට ඒ වෙලාවේ කෑම කන්න කිසිම ආසාවක් ආවේ නැහැ. ගෙදර ආපු ගමන් බඩගිනි ආවා. ඊට පස්සේ ඕඩර් කළා. එහෙනම් කන්න. ඕහෝ. කොහෙද යන්නේ? තනියම කෑවම කිසි ගතියක් නැහැ. ඔකයට. මම මේව බොන්නේ නැහැ. ඇයි බොන්නේ නැත්තේ? මීට කලින් බීලා නැද්ද? ඕකෙන් පොඩ්ඩක් බීලා බලන්න. නෑ මම බීලා නැති නිසාම නෙවෙයි. ඔක්කොම අහගන්න. හොන්දොන්ජු ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවද? හොන්දොන්ජු කියන්නේ හරිම රසපානයක්. කිකෝරි එක්ක කලවම් කරන්න ඕනේ. මේ ලෝකේ තියෙන රසවත්ම පානේ කිව්වත් කමන්නේ. කවුරු හරි කෙනෙක් එකපාරක් බිව්වොත් දෙවියෝ සැප විඳින හැටි බලා ගන්න පුළුවන්. කැමතිද? සැප විඳින හැටි බලන්න. එවනම් ඔක්කොම දැන් අරගමු බලන්න. දිවි ලෝකෙට යන්න පුළුවන්. ඒ දමෝ ඔයා මොකද උතන්ටලා බලාගෙන ඉන්නේ? මං අස්සගේ පිටේ ආවේ.
වෙරිමතේ ගියොත් මාව වැටෙන්න පුළුවන්. පහුගිය දවස්වලත් අනතුරක් සිද්ධ වුණ නිසා මට ආපහු බොන්න හිතෙන්නේ නැහැ. රටේ රජතුමත් බීමත් වාසියෝපදවන එක තහනම් කරලා තියෙනවා. ඇයි රජතුමාට විතරද බොන්න ඕන? ඔයත් බොන්න. ප්‍රශ්නයක් නෑනේ. ඔයාට ඕනනම් අශ්‍රමේ දාලා යන්න පුළුවන්. ඒක තමයි. නේ තවත් බලන් ඉන්න නැතුව අපිත් එක්ක පොඩ්ඩක් සතුටු වෙන්න. ඔව්. මේ දෙන්නට. බොන්න බොන්න. 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 බොන්නේ නැද්ද? බොන්නේ නැහැ කියලා කීවතාවක් නම් කිව්වද? ඇයි? මම මැටි භාජනයක් වුණා නම් බොනවද? ඔයා හිතෙන් කැමති පූසන්ටයි ජෝසන් රජකාලේ හදපු පරණ මැටි භාජන වලට විතරනේ. වා ගොඩක් බීලා ඉන්නේ. නැහැ. කොහෙත්ම නැහැ. මං කියන දේ හොඳට අහගන්න. මිනිස්සු අතරේ කෙමි කියලා දෙයක් තියෙනවා. කෙමි. ඒක කොහෙන් ආපු වචනයක්ද කිව්වොත් chemical reasons කියන වචනේ බින්දිලා ආපු එකක්. මම ඒ කෙමිස් ගොඩක් තියෙන කෙනෙක්. ගොඩක් පිරිමි මාව දැක්ක ගමන් උමතු වෙලා යනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. ගෑනු අයටත් මං ගැන හැඟීමක් තියෙනවා. ගොඩක් ගෑනු අය මාව දැක්කහම ඉරිසියාවෙන් පිච්චිලා යනවා මං දැකලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් මට ඕනිම කෙනෙක් ආකර්ෂණය වෙනවා. ඒ තරම්ම ලස්සනයි. බොන්න නැතුව ඔහම විකාර කියවනවා නම් හොස්පිටල් එකට ගියොත් තමයි හොඳ. මං ගියා. මං හොස්පිටල් ගියා කියලා කිව්වනේ. මං පිස්සුවෙන් වගේ විකාර කියවන හේතුව මොකද්ද කියලා දන්නවද? ඔයා ගැන මං ඕනිමට වඩා හිතන නිසා තමයි මට හොස්පිටල් එකට යන්න උනේ. තාමත් මට හිතා ගන්න බෑ තමුන්ට මම මැටි භාජනයක් තරමටවත් වටින්නේ නැත්තේ කියලා. හැබැයි මං තවත් ඔයා ගැන හිතන්න යන්නේ නැහැ. යට හිතට මං හිතන්න දෙන්නෙත් නැහැ. ජොන්සන්ගේ ඉස්සර ජීවත් වුණේ මේ විදිහට නෙවෙයි. ඔයා මිනිස්සෙක් වෙලත් කොහමද මෙහෙම හැකියාවක් නැතුව ඉන්නේ? මේක නම් මට ලැජ්ජාවක්. ඉස්සරහට මේ වගේ දේවල් වෙන එක නවත්තන්න ඕනේ. නැත්තම් මට රසිකයෝ ඉස්සරහට දෙන්න අමාරු වෙයි. මට මගේ විශ්වාසය නැති වෙන්න දෙන්න බෑ. ඔයාට පුළුවන් නම් මට තප්පර 15ක් දීලා බලන්න. මොන තප්පර 15ක්ද? මට රසිකයෝ කියන්නේ තප්පර 15 සුරංගනාවි කියලා. තප්පර 15ක් යන්න කලින් ඕනිම කෙනෙක්ගේ අවධානය මට දිනා ගන්න පුළුවන්ලු. පුළුවන් නම් මට තප්පර 15ක් දීලා බලන්න. ඒ තප්පර 15න් පස්සේ තාමත් ඔයාට මාව පේන්නේ මැටි භාජනයක් වගේද බලන්න. වෙනසක් නොවුනොත් මගේ කිසිම ආකර්ෂණයක් නැහැ. ඔන්න
පටන් ගත්තා. ඇස් එකිනෙකට හමුවීමත් වක්‍ර ස්පර්ශයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කිව්වේ ආදරය කරන දෙදෙනෙකු හමු වුණොත් මොළය මගින් හෝමෝන ස්‍රාවයට පණිවිඩයක් යවනවා. එතකොට සංවේදී වෙනවා. මං අනතුරු ඇඟෙව්වනේ. මගේ ආකර්ෂණ ශක්තියේ තරම තමයි ඒ.